සුබ දවසක් හැමෝටම එහෙනම් ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ අපේ බහුවර්ණ 400 හා සම්බන්ධව තියෙන හරි අවසාන වීඩියෝ කොටසත් එක්ක. රයිට් එතන මේ විදිහ සම්පූර්ණ වීඩියෝස් 15ක් ඉවර කරලා හරි MCQ 375ක් අවසන් කරලා ඉතින් අවසාන MCQ 25 තමයි හරි මේ අදාළ කොටසින් අපි සාකච්ඡා කරන්නේ. රයිට්. එහෙනම් අපි වැඩි කතා නැතුව හරි බලන්න එහෙනම් අපේ 300 හරි 76 MCQ එකේ මොකක්ද තියෙන්නේ කියලා. හරි 376. රයිට් ඉතින් මේක අහනවා අර 3-2 ලීවරයකින් ක්‍රියා කරන ද්‍රව තරල වෑල්වේ මොනිය කුමක්ද කියලා අහනවා. රයිට් එහෙනම් අපි මේ තරල යන්ත්‍ර හා සම්බන්ධ දේවල් කතා කරනකොට මේ තරල භාවිතා කළ යම් ක්‍රියාකාරකමක් කරද්දී බොහෝ දුරට හරි මේ තරලයේ ගමන් මාර්ගය අපි මොනව කරනවද? අපි වෙනස් කරනවා. ඉතින් අන්න ඒ විදිහේ වෙනසක් ඇති කරන්න නම් හරි තරලේ යන පාර මොනව කරන්න ඕනද? හරි මාරු කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණාව කරගන්න හරියටම අපි ගන්න එක්කෙනා තමයි මෙන්න මේ තරල හරි දිශා පාලන කපාට එහෙම නැත්නම් තරල පාලන කපාට කිව්වොත් ගැටලුවක් නැහැ. හරි. රයිට්. එතකොට මේකේ හරි අපිට මේ අදාළ ක්‍රියාකාරකම මත මේ අදාළ තරලයේ යන දිශාව අපිට කැමති කැමති විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. මොකද හේතුව ලෝකෙේ තියෙන හැම පද්ධතියක එක හා සමාන තරල හරි දිශා පාලන කපාට නැහැ. හරි. ඒතර ඒක අපි නිර්මාණය කරගන්න විදිහක් තියෙනවා. හරි. එහෙනම් මෙන්න මෙහෙමයි. හරි. ඒතර වැදගත්ම දේ දැන් අපි හරි සංකේතය හදාගන්න විදිහට. එහෙනම් සංකේතය හදාගන්න මෙන්න මෙහෙමයි. එහෙනම් සරල වැඩක් තියෙන්නේ කිය. හරි. හිතන්න මෙන්න මෙහෙම වෑල් එකක් තියෙනවා කියලා. හරි. මේ වගේ වෑල් එකක් තියෙනවා. හරි. ඒකෙදි වෙන්නේ හරි තරලේ මෙහෙන් ඇවිල්ලා මෙහෙන් යන එක. ඒ කියන්නේ එකකින් ඇවිල්ලා දෙකට යන එක කියලා හිතන්නකෝ. හරි. ඒ වගේ එක අවස්ථා කීයක් තියෙන්න පුළුවන්ද? මෙහෙන් ඇවිල්ලා හැමතිස්සෙම මෙහෙට යන එකක් නම් මේ තියෙන්නේ. මේක අවස්ථා තියෙන්න පුළුවන්. ප්‍රධාන විදිහට දෙකක්. හරි මොනවද? අර එක්කෝ තරලයේ එකින් දෙකට යන්න පුළුවන්. නැත්තම් තරලය එකින් දෙකට යන්නේ නැති වෙන්න පුළුවන්. හරි එහෙම නෙවෙන්න ඕනේ නැත්තම්. එකින් දෙකට තරලය යන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් සරලවම හරි මෙන්න මේ වගේ එහෙනම් වෑල් එකක තරලයේ ගමන් කිරීම හෝ නොකිරීම වගේම යම් අවස්ථානුකූලව වැඩ කරන ඉතියක් තියෙනවා. ඉතින් මෙන්න මේක පදනම් කරගෙන තමයි වෑල් වේක මොකක් හදන්නේද? සංකේතයක් හදන්නේ. ඉතින් අපි තරලයක ගමන් කරන හරි අවස්ථාවක් නිරූපණය කරන්න ගන්න ඊතලයක්. එතන මේ ආදාළ ඊතලය හරි ද්‍රව සහ වායව තරලවලට අවස්ථා දෙකකදී වෙන් කරනවා. හරි ද්‍රව තරලයක් නම් මේ අදාළ ඊතලයේ මෙන්න මේ වගේ ඝන ඊතලයක් කළු එකක් ගන්න. වායව තරලයක් නම් ගන්න හිස් එකක්. හරි. එහෙනම් තරලේ යන්නේ නැති අවස්ථාවක් නිරූපණය කරන්න නම් මෙන්න මෙහෙම එකක් ගන්න. එහෙනම් මේ තියෙන්නේ තරලය ගමන් කිරීම. එහෙනම් මේ තියෙන්නේ තරලය ගමන් නොකිරීම. හරි. තරලය ගමන් නොකිරීම. එහෙනම් ඔන්නෝමයි වැඩේ වෙන්නේ. හරි එහෙනම් අපි බලමු මේ අදාළ හරි විදිහට වැඩ කරන වෑල් එකක් කොහොමද සංකේතය අඳින්නේ. එහෙනම් මෙච්චරයි කරන්නේ. ඉස්සෙල්ලාම මෙන්න මේ වෑල් එකක් වැඩ කරන අවස්ථා ගන්න හොයා ගන්න ඕනේ. එහෙනම් දැන් මේ වගේ එකක් ගත්තා නම් දැන් උදාහරණයක් කියන්න කරන්නේ. දෙකයිනේ. එක්ක තරලේ එකින් දෙකට යනවා නැත්නම් එකින් දෙකට යන්නේ නැහැ. එහෙනම් මේ අවස්ථා ගන්නට අනුව අඳිනව ළමයි කොටු ගානක්. හරි. ඒතර මේකෙත් තියෙනවනේ 1 2. දැන් පළවෙනි අවස්ථාවේ 1 2 තියෙනවා. හරි දෙවෙනි අවස්ථාවෙත් ඉතින් ඒක වෙනස් වෙන්න දෙයක් නැහැ. 1 2ම තියෙනවා මේ. හරි. ඒතර පළවෙනි අවස්ථාවේ එකින් දෙකට තරලේ යනවා. හරි යනවා නම් පෙන්වන්නේ මෙන්න මෙහෙම ඊතලයකින්. යන්නේ නැත්තම් හරි මෙන්න මේ වගේ කොටසකින් පෙන්වන්නේ. එහෙනම් ඔන්න ඔහොම තමයි සාමාන්‍යයෙන් වෑල් එකක් මොනව කරන්නේද? හරි හරියටම සංකේතය නිර්මාණය කරන්නේ. රයිට්. ඒතර මේ හරි අවස්ථානුකූලව මාරු කිරීම කරන්න අර විවිධ යාන්ත්‍රණ තියෙනවා එන ගොඩක්. හරි. ඒක ඉතින් ඔය වගේ බුම් ස්විච් තියෙනවා. ඊට පස්සේ හරි ආපස්සට යවුම් දුනු තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා තියෙනවා. හරි. ඒතර මේක කියවන විදිහක් තියෙනවා. ඉතින් වැදගත්ම දේ කියවන විදිහ අපි ගත්තාම කියන්න ඉස්සෙල්ලාම මෙන්න මෙයාගේ තියෙන කවුළු ගාන. හරි. එහෙම නැත්නම් හිතන්න කටවල් ගාන කියලා. ඒතර කටවල් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඊට පස්සේ කියවන්නේ අවස්ථා ගාන. එහෙනම් අවස්ථා ගානට තමයි අපි මොනෝ ගානක් ඇන්දේද? කොටු ගානක් ඇන්දේ. එහෙනම් අවස්ථා දෙකයි. ඊට පස්සේ ඊතලයේ කළු වෙලා නම් ඒක මොන තරලද එහෙනම්? ද්‍රව තරල. එහෙනම් ඔන්න ඔහොම තමයි වෑල් එක සාමාන්‍යයෙන් හරි සංකේතයක් කියව ගන්න. එහෙනම් මේක යහන්නේ 3 2නේ.
එහෙනම් තුනේ දෙකක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? හරි. හරි දෙක කියන අවස්ථා ගන්න කොටු දෙකයි. හරි තුනක් වෙන්න නම් හරි කවුළු අවස්ථා කීයක් තියෙනවද? තුනක් තියෙන්න ඕනේ මෙහෙම. හරි කොහොමද තියෙන්න ඕනේ? හරි එහෙනම් ඒකේ පළවෙනි උත්තරේ හරිද වැරදිද? හරි පළවෙනි එක ගන්න පුළුවන් නේ. හරි අවස්ථා 1යි 2යි 3ක් තියෙනවා. නේද? සෝරි අවස්ථා දෙකක් තියෙනවා. වැල්ල තුනක් තියෙන එක ගන්න පුළුවන්. දෙක හරි මේක අහන තුනේ දෙක ලීවර් එකකින් වැඩ කරන එකන්නේ. ආයෙන ලීවරයක් කියලා කියන එකේදී ලීවරය කියන එක කියන අදින්නේ මෙහෙමයි ඈ. ඒ සංකේතය ටික මතක තියෙන්න ඕනේ. මේ ඇවිල්ලා ලීවර්. හරි ඊට පස්සේ හරි දෙවෙනි එක්කෙනාගේ තියෙන එක්කෙනා කවුද? මේක ඇවිල්ලා ලීවර්. හරි මේක ඇවිල්ලා පාදික. හරි එතන මේක ඇවිල්ලා මේකට අපි කියනවා අත්යුරු වර්ගය කියලා. හරි අත්යුරු. රයිට් මම ওই කීපයක් මදින්නම්. හරි ඕන්න මේක දාන්නම් හරි දෙවෙනි ඊට පස්සේ හතරවෙනි එකේ ලීවරයක් තියෙන්නේ පස්වෙනි එකේ හරි අත්යුරු වර්ගයක් තියෙන්නේ මේක ඇවිල්ලා එබුන් සුවිච. හරි. එහෙම අවස්ථා මම අර තියරි එකේදී නම් 12ක් විතර ඉගෙනුවා. ඉතින් මෙතන අවස්ථා 3ක් විතර තියෙනවා. ඉතින් මේකේ මේ අහන්නේ හරි තුනේ දෙක ලීවර් එකකින් වැඩ කරන එකක් නම් හරි හරියටම උත්තරයක් විදියට ගන්න පුළුවන් කවද එහෙනම්? පිළිතුරංක 1නේ. පිළිතුරංක 1 ගන්න පුළුවන්. රයිට් එහෙනම් ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් දාගන්න. හරි බලන්න එහෙනම් 377 වායු සමීකරණ වල හරි තාප ඒකක මන ලබන්නේ කුමකින්ද කියලා අහනවා. හරි සාමාන්‍යයෙන් තාප ඒකකයක් කියන්නේ තාපය කියන්නේ ශක්තියක්නේ. ඒතර ශක්තියමයි ඉන්නේ ජූල් වලින්. ඒතර ජූල් කියන එකෙත් මේකේ තියෙනවා. ඒතර වොට් කියන්නේ හරි. දැන් පළවෙනි එක දන්නේ නැතුණාට දෙවෙනි එක නම් ජූල් කියන්නේ ශක්තියමයින් එකක්. වොට් කියන්නේ තප්පරයට ජූල් ශ්‍රමතාවයමයින් එකක්. 4 කිලෝවොට් පැය. ඒතර කිලෝවොට් පැය කියන්නේ තප්පරයට ජූල්ම තමයි සංවේදයට පරිවර්තනය කරාම. හරි ඊට පස්සේ තප්පරයට ජූලුත් තියෙනවා. එහෙනම් ඔක්කොම ශක්තියමයිනේ හරි. හරි මේ දෙක නම් ශ්‍රමතාවයමයිනේ මේකෙන් නේද? සෝරි මේ තුනෙන්ම ශ්‍රමතාවයමයිනේ මේකෙන් ශක්තියමයිනවා. ඒතර BTU කියන්නේ මොනවද? මේකට අපි කියනවා බ්‍රිටිෂ් තර්මල් යුනිට් කියලා. හරි. එහෙනම් මෙන්න මේක තමයි ඇත්තරම අපි සම්මතයක් විදියට මොනවට ගන්නෙද? අපි සාමාන්‍යයෙන් ඔය හරි AC වල වායු සමන ඒකකවල තාප ජනනගේ හොයන්න එහෙම නැත්නම් තාප ඒකක ගාන හොයන්න ගන්නෙ. හරි ඒතර AC එකක් ගන්නකොට ඉස්සෙල්ලම් බලන්න ඕනේ මොනවාගේද එහෙනම්? B2U වගේ. හරි. එහෙනම් ඒක එන්නේ ඒතකොට පිළිතුරු අංකය ඒකෙත් එක එන්නේ. හරි. රයිට් බලන්න එහෙනම් 378. හරි හොඳ ශීතකාරකයක හරි තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ. හරි ශීතකාරකයක් කියන්නේ හරි ගොඩාක් වෙලාවට සාමාන්‍යයෙන් හරි පීඩනය අඩු වුනහම අධික විදියට ප්‍රසාරණය වෙලා උෂ්ණත්වය අඩු කරන ඒවානේ සීතකාරක ද්‍රව කියන්නේ. අපි කියන්නේ ගෑස් කියලා. ඒවනේ. හරි එතකොට හරි ඉස්සෙල්ලාම කියනවා මේකේ අධික තාපයක් පුරා ගැනීමේ හැකියාවක් තියෙනවලු. දැන් හරිද වැරදිද? ඒක හරි. ඇයි ඒ? දැන් අපි මොනවා හරි කොටසක උෂ්ණත්වය අඩු කරන්න නම් කොටසේ තියෙන උෂ්ණත්වය කවුරු හරි විසින් අයින් කරන්න හෝ උරා ගන්න ඕනේ. ඒතර සීතකාරකයේ ලක්ෂණේ තියෙනවා. ඊට පස්සේ තෙල් සමග හරි ප්‍රතික්‍රියා නොකිරීම. හරිනේ ඒක. ඊට පස්සේ සීතකරණයේ භාවිතා වන ලෝහමය කොටස් සමග ප්‍රතික්‍රියා නොකිරීම. හරි ඒකත් හරි. තියෙන ඕන ලක්ෂණයක්. මේක අහන්නේ තියෙන්න ඕන නැති ලක්ෂණයක් නේ. හරි 4 ගිනි ගැනීමේ හැකියාව. එහෙම එකක් නම් තියෙන්න බෑ මේවා. හරි. ගිනි ගත්තොත් මලගිලියක් එන්නේ. ඊට පස්සේ අඩු මිලකට ලබාගත හැකි මේකත් හරි. හරි එහෙනම් මේක ආසන්න උත්තරයක් විදිහට අපිට ගන්න පුළුවන් කවුද එහෙනම්? පිළිතුරු අංක 4. රයිට් බලන්න එහෙනම් 379. හරි 379. රයිට්. කැන්ඩලා හරි පහත කුමන රාශියක් මැනීම සඳහා යොදා ගන්නවද කියලා අහනවා. හරි. එහෙනම් රාශිය හා සම්බන්ධව කතන්දරයේදී මම හරි ගොඩාක් වෙලාවට අපි සාමාන්‍යයෙන් අපේ සිලබස් එකට පරිබාහිරව තියෙන භෞතික රාශීන් කීපයක් තමයි මම මේකට ඇඩ් කරේ. මොකද සිලබස් එකේ තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට කතා කරනවානේ. හරි. එහෙනම් දැන් මේ කියන විදිහට කැන්ඩෙලා වලින්ම ඉන්නේ මොනවද? හරි අංක 1 ධ්වනි ප්‍රවේගය. හරි ධ්වනි ප්‍රවේගයම ඉන්නේ සම්මතයක් විදිහට මතක තියාගන්න තප්පරයට මීටර වලින් ඈ. හරි ඔන්න දාගන්න. දෙක ඇවිල්ලා හරි ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය. හරි. ඒකමයි ඉන්නේ කිලෝග්‍රෑමයට නිව්ටන් වලින්. හරි. තුන්වෙනි කෙනා විද්‍යුත් තීව්‍රතාවය. හරි මීටරයට වොට් වලින්ම ඉන්නේ. සම්මතය.
රයිට්. 4 චුම්බක තීව්‍රතාවය මීටරයට හරි ඇම්පියර වලින්මයි ඉන්නේ. රයිට්. එහෙනම් 5 ඇවිල්ලා දීප්ත තීව්‍රතාවය නම් මොනවද එහෙනම්? කැන්ඩෙලා වලින් තමයිම ඉන්නේ. එහෙනම් උත්තරේ ඉන්නේ හරි අංක 5. රයිට්. බලන්න එහෙනම් 380. පහක් දැක්කෙන හරි කුමක් ශක්තිය සඳහා එකක නොවේද කියලා අහනවා. හරි ශක්තිය සඳහා ඒකයක් වෙන්නේ නැත්තේ. ඒ ශක්තියමයින් හැමතිස්සෙම මොනවද? ජූල් වලින්නේ. එහෙනම් ජූල් වලින් එන්නේ නැත්තේ මොකද්ද කියලා අහන්නේ. හරි. රයිට්. එහෙනම් පළවෙනි එක්කෙනා හරි කිලෝවොට්. හරි කිලෝවොට් ඇත්තරම අපි ජූල් වලට පරිවර්තනය කරොත් එන්නේ කොහොමද? තප්පරයට ජූල් වලින්නේ. හරි වොට් එකක් කියලා කියන්නේ තප්පරයට ජූල් එකයි නං. හරි. එහෙනම් සරලවම තප්පරයට ජූල් වලින් තමයි එන්නේ. එහෙනම් ඒක තමයි කොහොමත් වැරදි. දෙක බලන්න එහෙනම්. හරි දෙක ජූල්. හරි. ශක්තිය මයින් එක හරි. රයිට්. ඊට පස්සේ තුන හරි නිව්ටන් සෙන්ටිමීටර්. හරි. ඒතොර මේක සම්මතයක් විදිහට ගත්තොත් නිව්ටන් මීටර එකක් කියන්නේ ජූල්. හරි. හතර කිලෝවොට් පැය. හරි වොට් කියන්නේ තප්පරයට ජූල් පැය කියන්නේ තප්පර මෙයාට මෙයා කැපුණාම හරි ජූල් තමයි එන්නේ. ඒතර මම අර ඉස්සෙල්ලා කිව්ව එකේ තුට්ටම මාරු වෙලා එතකොට. ඒතර එයා ජූල් වලින් එන්නේ. හරි පහ ඇවිල්ලා හරි තප්පර වර්ගයට හරි අ, වර්ග මීටරයට ග්‍රෑම්. හරි එහෙමනේ එන්නේ. එහෙනම් මේකෙත් අපිට ස්කන්ධයයි කවුරු ගන්න පුළුවන්ද? හරි ස්කන්ධයයි හරි ස්කන්ධය කියන්නේ අපිට බලය කියලා ගත්තොත් බලය එන්නේ නිව්ටන් වලින්. හරි එහෙම තමයි ගන්න වෙන්නේ. හරි ඊට පස්සේ අර දුර කියන එක කෙනා ගත්තොත් හරි හරි වර්ග මීටර කියන එක ගත්තොත් අපිට හරි දුරක් නිරූපණය කරගන්න පුළුවන්. එතකොට එයා එන්නේ මීටර වලින්. හරි ඒතර නිව්ටන් මීටර වලින් හෝ නිව්ටන් මීටර වර්ගයෙන් එනවා. ඒක තප්පර වලින් වැඩි කරාම හරි කාලයක් තියෙනවා. එහෙනම් සරලවම කිව්වොත් නිව්ටන් මීටර කියන්නේ තප්පරයට ජූල් නම් මේකත් තප්පරයට ජූල් වලින් තමයි එන්නේ. හරි පරිවර්තන කරලා ගන්න වෙන එකක් ඒක ඇත්තටම. රයිට් එහෙනම් එන්නේ පිළිතුරු අංක 1. හරි ඒක නම් ඉතින් ආයි කරන්න ඕනේ නැහැ කියම ගන්න පුළුවන්. හරි. රයිට් බලන්න එහෙනම් පිළිතුරු අංක 1 එන්නේ ඒක. හරි බලන්න එහෙනම් 381. නිවසවල විදුලි හරි බිල් ගණනය සඳහා භාවිතා කරන කිලෝවොට් පැය මගින් හරි මනිනු ලබන්නේ මොනවද කියලා අහනවා. හරි එහෙනම් කිලෝවොට් පැය වලින් මයින්නේ මොනවද? හරි දිග්ගස්සල් කරමු. හරි ඒතර වොට් වලින්ම ඉන්නේ තප්පරයට ජූල්. හරි පැය කියන එක කෙනා ගන්නෙ තප්පර වලින් නේද? එහෙනම් මෙයාට මෙයා කැපුණාම අවසානයේදී මේ මැනලා තියෙන මොනව ගාණක්ද? ජූල් ගාණක්. ජූල් ගාණක් කියන්නේ සරලව මොකක්ද එහෙනම්? ශක්තියක් නේද? එහෙනම් ඉන්නේ පිළිතුරංක 5. රයිට් බලන්න එහෙනම් 382. හරි පහක් දැක්කෙන හරි කුමනාගයක් හරි උපසර්ග දෙකෙහි විශාලත්වය අතර අනුපාතය 1000ක් නොවේද කියලා අහනවා. හරි. එහෙනම් අපි උපසර්ග සෙට් එක ගමු. එහෙනම් x කියලා සම්මතයකයක් තියෙනවා නම් අර උපසර්ග විදිහට තියෙනවා මොනවද ඉස්සෙල්ලාම යට හරි මිලි තියෙනවා. ඊට පස්සේ මයික්‍රෝ තියෙනවා. හරි. රයිට් ඊට පස්සේ හරි නැනෝ තියෙනවා. හරි ඊට පස්සේ පිකෝ තියෙනවා. ඉතින් කොහොමද තියෙන්නේ නැත්තනෝ? ඒතර උඩ තියෙනවා කිලෝ සහ හරි මෙගා තියෙනවා. ඒතර මේ හැම එකක් අතරම තියෙන්නේ 10 3ක්. හරි 10 3ක් තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම තියෙනවා නිව්ටන් මේ සෝරි නැනෝ සහ පිකෝ. හරි. හරිද වැරදිද? 10 3ක් තියෙනවා හරි. ඊට පස්සේ මිලි සහ මයික්‍රෝ. හරි 10 3ක් තියෙනවා දැන් 10 අන්න නම් 10 3යි. ඉතින් ආය අහන්න දෙයක් නැහැ. ඊට පස්සේ මෙගා සහ කිලෝ. හරි ආසන්න නම් 10 3යි. පරතරයෙන්. ඊට පස්සේ මයික්‍රෝ සහ නැනෝ. මයික්‍රෝ නැනෝ 10 3යි. හරි ඊට පස්සේ හරි ගිගා සහ ටෙරා. අර ගිගා සහ ටෙරා කියන ඒවා දත්තමයි ඉන්නනේ ගන්න ගොඩක් වෙලාවට. ඒතර අපි ගොඩාක් වෙලාවට 1000 ගුණාකාර නෙමේ ගන්නේ 1000 කීයේ ඒවද? 24 ඒවා. අර 1024 ඒවා තමයි ගන්නෙ. ආයෙනම් ඒක තමයි උත්තරයක් විදිහට ගන්න වෙන්නේ. හරි. රයිට් බලන්න එහෙනම් ඊගාවට හරි 383. හරි බලන්න. හරි බලන්න. පහත් දැක්වෙන හරි කුමන
උපගුණාකාරයකින් යුත් උපසර්ගයක් නොවේද? හරි. ආ, හරි පහ සඳහන් ඒකකයේ කියලා ඉන්නවනේ. පහ සඳහන් ඒකකයේ උපගුණාකාරයක් සහිත උපසර්ගයක් නොවේද කියලා අහනවා. හරි. ඒතර උපගුණාකාර කියන එකේ අර්ථ දැක්වීම තමයි යම් ඒකකයකට සම්මත ඒකකයට සාපේක්ෂව. හරි. හරි. ඒ අදාළ කොටසට වඩා හරි කුඩා වෙන ඒවා තියෙනවනේ. හරි කුඩා වෙන ඒවා සෙට් එක තමයි උපගුණාකාර කියන්නේ. ඒක දැන් උදාහරණයක් විදිහට සම්මතයකයක් විදිහට මීටර ගත්තොත් පල්ලෙහා තියෙන ඒවා තමයි මොනවද උපගුණාකාර විදිහට ගත්තොත් හරි මිලිමීටර තියෙනවා. හරි ඕනනම් ඒකේ සෙන්ටිමීටර ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ අතර පරාස සමානයි. තව ඕනනම් ඩෙසිමීටර ගන්න පුළුවන්. හරි මේකේ අගය පරතරයේ සමානය විදිහට ගත්තොත් මේ මයික්‍රෝමීටර ගන්න පුළුවන්. තව නැනෝමීටර්ස් ගන්න පුළුවන්. ඒතර මේව තමයි මොනවා කියන්නේද? උපගුණාකාර කියලා කියන්නේ. කියන්නේ සම්මත ඒකකයට වඩා අඩු ගුණාකාර. ඒතර වැඩි ඒවා තමයි මොනවද? මෙන්න මේවා. හරි. ඒතර ඒව උපගුණාකාර නෙමෙයි ඈ. රයිට් ඕන ලියා ගන්න එකට පොඩි හැඳින්වීමක්. යම් කිසියම් රාශියක හරි කිසියම් රාශියක සම්මත ඒකකයට වඩා හරි සම්මත ඒකකයට වඩා හරි සම්මත ඒකකයට වඩා කුඩා සම්මත ඒකකයට වඩා කුඩා ගුණාකාර වේ. හරි කුඩා ගුණාකාර වේ. රයිට්. එහෙනම් ඉන්නේ කවුද? අර ඩෙසි හරි සෙන්ටි හරි කිලෝ තියනවා මිලි පිකෝ. එහෙනම් ඉන්නේ පිටුතරංග 3නේ. හරි කිලෝ තමයි එන්න ඕනේ උත්තරේට. උපගුණාකාරයක් නෙමෙයි කිලෝ කියන්නේ. රයිට් බලන්න නම් 384 හරි 384 බලන්න. නැනෝ මිලිමීටර හරි නැනෝ මීටර නේද? නැනෝ මීටර සමාන වෙන්නේ කාටද කියලා අහනවා සෙන්ටිමීටර්ස් වලින් ගත්තොත්. රයිට්. එහෙනම් අපි කොහොමද වෙන්නේ? හරි එහෙනම් අපි ඕනම හරි කුඩා එකකයක් විශාල එකක් කරන්නයි විශාල එකකයක් කුඩා එකක් කරන්නයි මොනව ගන්නවද? හරි මේ අදාළ ඒක පරිවර්තන ගන්නව අවස්ථාවක් විදිහට. හරි එතකොට හරි විශාල කුඩා එකක් කරන්න හරි අදාළ උපසර්ගයේ තියෙන ගුණිතයෙන් වැඩි කරනවා. එහෙම නැත්නම් ධන බල විදිහට තියෙනවා. ඒතර කුඩා එකක් කරන්ඩ හරි කුඩා එකක් විශාල එකක් කරද්දී අගේ බෙදනවා. එහෙම නැත්නම් බලය ඍණ විදිහට තියෙනවා. හරි විදිහ. රයිට්. එතකොට දැන් අපි හරි මීටර් කියන එක කෙනාගේ ඉඳන් ගත්තොත් පල්ලෙහාට මීටර් මිලිමීටර් නේද? ඊට පස්සේ හරි මයික්‍රෝ නැනෝ තමයි තියෙන්නේ. හරි. ඒතර මේ ඕනෑම එකක් අතර මොනවද තියෙන්නේ? ඕනෑම එකක් අතර තියෙන 10 තුන්වෙනි බලයක්. ඒතර දැන් අපිට කරන්න ඕනේ නැනෝ මිලිමීටර මොනවද කරන්න ඕනේ? නැනෝ මිලිමීටර හරි කරන්න ඕනේ සෙන්ටිමීටර හෝ මිලිමීටරනේ. එහෙනම් ඉස්සෙල්ලාම අපි මෙයා මිලිමීටර කරලා බැලුවොත් එහෙම. හරි මේක මිලිමීටර උත්තරيකුත් තියෙන හින්දා මම කියන්නම් මිලිමීටර කරලා බැලුවොත් පරතරය කීයයිද? මෙතන ඉඳන් මෙතෙන්ට 3යි මෙතන ඉඳන් මෙතෙන්ට 3යි කියන්නේ. හරි මේ අගය හරි මිලිමීටර කරොත් හරි එන්නේ එක වැඩි කිරීම 10 ඉරින 6ක්. කොහොම තමයි එන්නේ. හරි එතකොට හරි මෙයා හරියටම සෙන්ටිමීටර කරොත් එහෙම. හරි කොහොමද එන්නේ එහෙනම්? අර සෙන්ටිමීටර කරනකොට අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම එකක් වෙනවා. මොකද්ද? දැන් අපි ඉස්සලාම මීටර කරලා ගත්තොත් එහෙම කොච්චරයිද? අර මීටර කරලා ගත්තොත් එක වැඩි කිරීම හරි 10 ඍණ 9ක් එන්නේ. හරි මීටර කරලා ගත්තොත්. එතකොට මීටර සෙන්ටිමීටර කරද්දී හරි අර විශාල එකයක් කුඩා එකක් නේ කරන්නේ. එතකොට මේ දෙන්න අතර පරතරය කීයයිද? 10 ධන 2යිනේ. එහෙනම් මෙයා හරි 10 ධන දෙකෙන් වැඩි කරා නම් හරි. එහෙනම් මෙයා කැපුණාම එනවා එකවරක් 10 ඍණ 7යි මොනවද? සෙන්ටිමීටර්ස් කියලා. ඉතින් ගොඩාක් වෙලාවට යම් මේකකයක අර මැදි අවස්ථාවක මොනවා හරි හොයන්න ඕන නම් සම්මතයකට හරි මොනවා කරන්නද? පරිවර්තනය කළා ආපස්සට යන්න. හරි එහෙම නැතුව සමාන මෙන්න මේ වගේ උපසර්ග අවස්ථා තියෙනවා නම් මෙහෙම කෙලින් ගන්න. හරි. කෝකත් ලේසි. හරි. මෙන්න එනවා කීයද? පිළිතුරංග 3 නේ. පිළිතුරංග 3.
රයිට්. බලන්න එහෙනම් 385. හරි. එක්තරා ප්‍රදේශයකදී හරි රථ වාහනවල වේග සීමාව පැයට කිලෝමීටර් 72ක් නම් හරි මෙය තප්පරයට මීටර වලින් ගණනය කරන්නලු. හරි. එහෙනම් තප්පරයට මීටර වලින් හරි තප්පරයට මීටර වලින් ගන්නකොට කොහොමද කරන්නේ? එහෙනම් පැයට කිලෝමීටර තියෙන්නේ මොනවද කරන්න තියෙන්නේ? තප්පරයට මීටර කරන්න තියෙන්නේ. ඒතර පැයට කිලෝමීටරයක් හැදෙන්නේ කිලෝමීටර මොනව කළාද? පැයෙන් බෙදලානේ. ඒතර කිලෝමීටර මීටර කරන්න කීයෙන් වැඩි කරන්න ඕනද? හරි 10න් වැඩි කරන්න ඕනේ. පැය තප්පර කීයෙන් වැඩි කරන්න ඕනද? හරි. හරි 60 වැඩි කිරීම 60 වෙන්න ඕනේ. හරි කියන්නේ 3600ක් නෙවෙන්න ඕනේ. ආයි කියන්නේ හරියටම ගත්තොත් හරි 1000 බෙදීම 3600න් වැඩි කරා නම් හරි මෙන්න මේ පැයට කිලෝමීටර තියෙන ගාන. අන්න එතකොට සරලවම හරි තප්පරයට මීටර කොච්චරක් දීලා හොයන්න පුළුවන්. හරි. ඒතර මේ කෝණා තවදුරටත් සුළු කරලා ගත්තොත් හරි කීය දෙන්නේ එතකොට? හරි 5 බෙදීම 18ක් ඉන්නේ නේ. හරි එතකොට ගන්නට ms අගේ එනවා. රයිට් එහෙනම් මේකේ පැයට කිලෝමීටර් 72 නම් තියෙන්නේ. හරි 5 බෙදීම 18යි නම් හරි ms ගාන හොයන්න පුළුවන් කොච්චරයිද එහෙනම්? හරි මෙයාට මෙයා කැපුණාම 4යි 4ට පහ 20යි නේ. එහෙනම් එන්නේ 20යි ms රින එකක්. හරි ඔන්නෝමයි එන්නේ. උත්තරය තියෙනවද? තියෙනවනේ. පිළිතුර අංක 4. රයිට්. බලන්න එහෙනම් 386. හරි මයික්‍රෝමීටර ආමානයක හරි කොටස් රූපේ තරහනේ පෙන්වුම් කරලා තියෙනවලු. ඉතින් මෙහි වලල්ලේ බෙදුම් වලින් යුක්ත පරිමාණයක් ඇති අතර එහි එක් බෙදුමක් මගින් ස්තූපයේ සම්පූර්ණ හරි භ්‍රමණයක් නිරූපණය කරනවලු. ඉතින් හිසේ බෙදුම 50ක් කරලා තියෙනවා නම් මේකේ කුඩා මිනිම කොච්චරක්ද කියලා අහනවා. රයිට් ඉතින් හරි මයික්‍රෝමීටර ආමානයක් කියලා දීලා තියෙනවා. ওই පොඩි පොඩි විස්තරයක් එක දීලා තියෙනවා. ඉතින් මේ මයික්‍රෝමීටර ආමානය කියන්නේ මොකද්ද? මයික්‍රෝමීටර ආමානය කියලා කියන්නේ හරි ස්කෘප මූලධර්මයේ පාවිච්චි කරලා නේද? හරි අපි සාමාන්‍යයෙන් මොනවා හරි ඊටාම පොඩි පරතරයක් මයින්න ගත් එකක්. ඒ උපක්‍රමයේ තමයි හරි මෙන්න මේ වගේ රේඛීය පාඨාංක සෙට් එකක්. හරි මෙන්න මේ වගේ වෘත පාඨාංක සමාන කොටස් ගානකට බෙදලා තියෙනවා. ඒතර ඒකේ බෙදන්නේ මෙන්න මේ වගේ කොටසක එක කෑල්ලක් ඇත්තරම. හරි මෙන්න මේ රේඛී එක කොටසක් අදාළ කොටස් ගානකට බෙදෙනවා. ඉතින් මේ වගේ එක්කෙනාගේ අපිට සරලම කුඩා මිනිම හොයන්න පුළුවන්. කොහොමද එහෙනම්? මෙන්න මේ අන්තරාල කොටස අපි ගත්තොත් එහෙම හරි මේකේ සෙට් එක කතා කරලා තියෙන හින්දා මම නිකන් කියන්නේ අන්තරාල කොටස ගත්තොත් එහෙම නැත්නම් රේඛීය පාඨාංක කොටස ගත්තොත් එහෙම අන්නේ අන්තරාල එහෙම නැත්නම් රේඛීය පාඨාංක හරි කොටසක අගය හරි බෙදනවා හරි වට පරිමාවෙන් හරි පරිමාණය කියලා දාමු වට පරිමාණයෙන් බෙදනවා නැත්නම් වෘත කොටස් ගන්න කිව්වත් කමක් නැහැ හරි වෘත කොටස් ගණනින්. හරි එහෙනම් මේක දැන් මයික්‍රෝමීටර් ආමානයක් නේ. ඉතින් කොහොමම දීලා තියෙනවා මේකේ. අ, හරි වට පරිමාණය දීලා නැදත් හරි සම්පූර්ණ සම්මතයක් විදිහට ගත්තොත් කොච්චරයි දෙන්නේ? හරි සාමාන්‍යයෙන් මේකෙදී එන්නේ මිලිමීටර් 5යි. ඇයි ඒ? දැන් මෙතන 1යි මෙතන 2යි නම් හරි සම්පූර්ණ කොටස මෙතන හරි අපි හරියටම ගත්තොත් හරි මිලිමීටරයක් කියලා. හරි මේ තියෙන මිලිමීටර භාගයක් ඇත්තරම. එහෙම තමයි සම්මතය ගන්නෙ. ඔයාට හොයන්න බැරි දීලා නැති එකක් එහෙම තියෙනවා නම් ඔයාට කැමති විදිහට සම්මතය ගන්න පුළුවන්. දෙනින් යාර කැමතිව ගන්න බෑ. ඒක සම්මතය ගන්න පුළුවන්. එහෙනම් සම්මතේ රේඛීය කොටස එක කෑල්ලක දිග 0.5යි. ඒක 50කට බෙදනවා නම් හරි එන්නේ කීයයිද එහෙනම්? 0.01යි. හරි. අන්න එහෙම ගානක් එන්න ඕනේ. අරගෙන එන්නේ පිළිතුරංග කීයද? පිළිතුරංග 2. right බලන්න එහෙනම් 387 වෙනි එක්කෙනා. හරි රූපය දක්වා ඇති උපකරණයෙහි හරි ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක්. හරි වර්ණීය පරිමාණයේ කොටස් 10කට සම්පාත කරලා තියෙනවා නම් හරි දැක්වෙන පාඨාංකයේ කුමක්ද කියලා අහනවා. හරි එහෙනම් ඒ ඊගාව එක්කෙනා. හරි ඒකට තමයි මොන කැලිපරේද? වර්ණීය කැලිපරේ කියලා කියන්නේ. හරි එහෙනම් වර්ණීය කැලිපරේක හරි පාඨාංකය හොයන්න කොහොමද එහෙනම්? හරි පාඨාංකය හොයන්න මෙහෙමයි. හරි මේකේ තියෙනවා නම් උඩ
ප්‍රධාන පාඨාංකය. හරි පල්ලෙහා තමයි තියෙන්නේ මොන පාඨාංකයද? හරි වර්ණීය පාඨාංකය. හරි ඔහොමද තියෙන්නේ ඇත්තරම. හරි එතකොට කරන්නේ මෙන්න මේ ප්‍රධාන පාඨාංකේ හරි අගේ ඉස්සෙල්ලාම අපි ගන්නවා. හරි එහෙනම් හරි හරියටම පාඨාංකය ගන්න පුළුවන්. හරි ප්‍රධාන හරි පරිමාණයේ අගේ ඉස්සෙල්ලාම ගන්න පුළුවන්. හරි ඒතර ඒකේ අදාළ කියවෙන්නේ නැති මෙන්න මේ චූටි කෑල්ල ගන්න තමයි කෝක ගන්න එක. මෙන්න මේ වර්ණීය පරිමාණය ගන්න. හරි නැත්නම් වර්ණියාගේ ගන්න. ඉතින් වර්ණියාගේ ගන්න පුළුවන් සරලම ක්‍රමය තමයි මේ අදාළ කොටසේ තියෙන සමපාත කොටස් ගණන හරි වැඩි කරනවා ඒ අදාළ උපාංගයේ මොන මිනිමෙන්ද? කුඩා මිනිමෙන්. හරි ඔහොම තමයි ගන්නෙ. රයිට් එහෙනම් මේකේ දැන් අපි ගත්තොත් ප්‍රධාන පාඨාංකයේ අගය හරි හරියටම තියෙනවා කොච්චරක්ද බිඳුවට සාපේක්ෂව එහා පැත්තෙන් ගත්තොත් මිලිමීටර් 20 ඉඳන් ගන්නේ. හරි එහෙනම් 20යි 21යි 22යි 23යි 24යි හරි 25ක් ගන්න පුළුවන් නේ. හරි බලන්න හරියටම ගණන් කරලා 25ක් ගන්න පුළුවන් මිලිමීටර්. හරි ඊට පස්සේ සමපාත කොටස් ගන්න ගත්තොත් හරිද සමපාත කොටස් ගන්න ගත්තොත් හරියටම සමපාත වෙනවා 1යි 2යි 3යි 4යි 5ට සමපාත වෙනවනේ. හරි 5ට සමපාත වෙන්නේ. හරි එතකොට ඊගාවට ඕනේ කුඩා මිනුමනේ. හරි එහෙනම් මේගොල්ලන්ගේ කුඩා මිනුම හොයන්න පුළුවන්. කොහොමද? මතක් කරගන්න. හරි ප්‍රධාන හරි පාඨාංකයේ එක් කොටසක අගය. හරි ප්‍රධාන පාඨාංකයේ කොටසක අගය කියලා දාමුකෝ. හරි ප්‍රධාන කොටසක අගය වර්ණීය කොටස් ගාණින් වැඩි කරා නම් හරි. හරි වැඩි කරන්නේ නෙමෙයි. බෙදුවා නම් හරි. හරි එහෙනම් ප්‍රධාන පාඨාංකයේ මිලිමීටර පාඨාංකයක් නේ තියෙන්නේ. එහෙනම් ඒකේ එක බෙදන්න ඕනේ. හරි කොටස් කීයකටද 10කටනේ. එහෙනම් එතන ඉන්නේ 0.1යි. හරි එහෙනම් මේක 0.1කින් වැඩි කරා නම් හරි. හරි එහෙනම් එන්නේ කීයක්ද එහෙනම්? මෙතන 25යි මෙතන 0.5යි. එහෙනම් සේරම එනවා කීයක්ද එහෙනම්? 25.5යි. හරි මිලිමීටර වලින් එන්න ඕනේ එතකොට. හරි ඔන්න ඔහම ගණක් කියන්නේ. තියෙනවනේ පිළිතුරංග 3. රයිට් බලන්න එනම් 388 වෙනි එක්කෙනා. හරි මිනුම් උපකරණයක ඇති. හරි වර්ණීය පරිමාණ කොටස් ගණන 50ක්ද හරි එම කොටස් 50 ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් භාගයේ කොටස් 49කට බෙදලා නම් කුඩා මිනුම අහනවා. එහෙනම් මේකම නේද හොයන්න තියෙන්නේ. හරි මම මේකෙම හදන්නම්කෝ. එහෙනම් කොහොමද කරන්නේ? ප්‍රධාන පාඨාංකයේ එක් කොටසක අගය කීයද එහෙනම්? මිලිමීටර් භාගයයිලු. ඒ කියන්නේ 0.5යි. ତර වර්ණීය කොටස් ගන්න දීලා තියෙනවා කීයයිද? 50යි. එහෙනම් මෙයා මේකෙන් බෙදුවාම 0.0 කීයක් දෙන්නේ එහෙනම්? 0.01ක් තමයි එන්නේ. හරි පිළිතුරාංක 1නේ. ඔව් පිළිතුරාංක 1. රයිට් බලන්න යම් 389. හරි මීටර කෝදුව චලන් වීක්ෂය වර්ණීය කැලිපරයේ මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණය ගෝලමානය යන පරීක්ෂණාගාර උපකරණ අතුරින් අර එකක්වත් භාවිතා නොකොට ගන්න පුළුවන් මිනුම මොකක්ද කියලා අහනවා. රයිට් බලමු එහෙනම්. හරි දැන් ඉතින් ඔයා මේක හරියට හරි හොයාගන්න නම් ඊට කලින් ඔයා හොයාගන්න ඕනේ දීලා තියෙන උපකරණ වල මොනවද? සම්මත මිනුම් පරාස ටික. රයිට් එහෙනම් දැන් මේකේ හරි මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවනේ. හරි මේක ඉස්සෙල්ලාම දීලා තියෙන්නේ කවුද? මීටර කෝදුව. හරි මීටර කෝදුව. ඒතර මීටර කෝදුවේ සාමාන්‍යයෙන් සම්මතය කීයද? හරි මිලිමීටර් 1 එහෙමත් නැත්නම් 0.5 ඉන්නත් පුළුවන්. හරි සෙන්ටිමීටර් 0.5 ඉන්න ඒවා තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් ඒකේ උපරිම අගය කොච්චරයිද? මීටර 1යි උපරිමය. හරි. රයිට්. එතකොට ඊගාවට තියෙන්නේ චලන වීක්ෂය. හරි චලන වීක්ෂය 0.1යි. හරියටම වර්නියාගේ තියෙන්නේ. ත්‍රයාගෙන් මීටරයක් මයින්න බෑ. පොඩි අගයන් ප්‍රමාණ තමයි මයින්න පුළුවන්. උපරිම මිලිමීටර් 300 වගේ තමයි රේන්ජ් එක යන්නේ. පොඩි අගයන්. හරි. ඊට පස්සේ වර්නිය කැලිපරේ. හරි වර්නිය කැලිපරය. රයිට් එහෙනම් වර්නිය කැලිපරය හරි යාගෙත් තියෙන්නේ 0.1යි.
හරි. එයාගෙත් එහෙම ලොකුවටම ඉන්න බෑ. සාමාන්‍ය මිලිමීටර් හරි 300 වගේම ඉන්න පුළුවන්. ඉතින් අඩිය වගේම ඉන්න පුළුවන්. ඊට පස්සේ මයික්‍රෝමීටර් ආමානය. හරි. එයාගේ 0.01යි සම්මත කුඩාමිනුම. එයාගෙත් ඇත්තටම සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ඉන්නේ සාමාන්‍යයෙන් ඉතාම චූටි ප්‍රමාණය. මිලිමීටර් 300ක් ගන්න බෑ. ඊට පස්සේ ඊගාව එක්කෙනා ගෝලමානය ගත්තොත්. හරි. එයාගෙත් සම්මතය 0.01 එයාගෙත් ඉතාම පොඩි ඒවා තමයි වයින්නේ. ඒ අපි බලමු ඉතින් දැන් මේ එක උපකරණයක් භාවිතා කරන්න නැතුවනේ හරි ගත්ත මිනුම අහන්නේ. හරි එහෙනම් පළවෙනි එක්කෙනාගේ තියෙන්නේ සෙන්ටිමීටර් හරි 3.15නේ. ඒතර සෙන්ටිමීටර් 3.15 හරි ඉස්සල්ලාම මිලිමීටර කරලා ගමුකෝ අපි මිලිමීටර වගේන් ගත්තොලින් ගත්තා. එහෙනම් 30.15නේ. දැන් මයින්න පුළුවන්ද වෙයිද? පුළුවන් නැත්තරම. හරි. ඒතර අපිට මේක ඕනනම් මයින්න පුළුවන් කාගෙන්ද? මෙයාගෙන් මයින්න පුළුවන්. එහෙම නැත්නම් වර්නියර් කැලිපරේකින් මයින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් එයා නම් ඕකේ. රයිට් ඊට පස්සේ ඊගාවට තියෙනවා 10 දශම හරි 1.22. හරි යානම් එයාව ගත්තොත් එහෙම හරි 101.22ක් තියෙන්නේ. අන්න එහෙම ඒව නෑ පොඩි කේස් එකක් තියෙනවා මොකක්ද හරි එයාගේ දැන් හරි මීටර කෝදුවකින් මැන්නොත් හරි හරියටම මීටරයක් මයින්න පුළුවන්. හරි. එහෙම නැත්නම් අපි ගත්තොත් සෙන්ටිමීටර්ස් හරි 10ක් ගන්න පුළුවන් නේ. ප්‍රශ්නයක් නැහැ. හරි හැබැයි ඉතින් එහෙම ගත්තට අර මිලිමීටර් 0.2ක් වගේ ගන්න බෑනේ 2.2ක් විතර වගේ. හරි. එච්චර දුරටම ඉන්න බෑ දැන්. අර 100 ගාණක්මම ඉන්න බෑ මිලිමීටර. හරි. 100 ගාණක් ඒකෙන්ම ඉන්න බෑ. ඒතර ඒකේ පොඩි කේස් එකක් තියෙනවා. හරි ඊට පස්සේ හරි ඒක ගන්න බෑ. ඊට පස්සේ තියෙනවා 45.73. හරි. ඒතර එයා ගත්තොත් 457.3. හරි. ඒතර ඒක ගන්න පුළුවන්. එයි. හරි දැන් 400 හරි 57 වගේ එකක් ගන්න පුළුවන් සරලවම මීටර කෝදුව 4 පාරක් විතර පාවිච්චි කළා. දැන් මේකෙදි එහෙම එක පාරක් පාවිච්චි කළා තව පාරක් පාවිච්චි කළා මේ ටික ගන්න විදියක් නැහැ නේ. මොකද හේතුව දශම ස්ථාන දෙකකට ගන්න එකක් නැහැ. ලොකු වගයන් විදියට තියෙනකොට. හරි. හරි එතකොට දැන් මේක දැන් මයික්‍රෝමීටරින් ගම් මයින්න ඕනේ. ඉතින් ඒකෙන් මයින්නත් බෑනේ පරතර. නේ. එහෙම පොඩි කේස් එකක් තියෙනවා. රයිට් හැබැයි මේකේ 457 අපිට මේ උපකරණ මොකක් හරි එකක් දාලා හිතන්න මීටර කෝදුව 4 පාරක් විතර වගේ පාවිච්චි කරලා 457ම ඉන්න පුළුවන්. ඒතර දශම තුනම ඉන්න පුළුවන් නේද වර්නියර් කැලිපරයක් වගේ ගත්තා නම්. දැන් 94ට දාන්න ඕනේ නෑනේ. හරි. ඒතර මේක 94ට දාන්න වෙනවා. හේතුව මේ දෙකම 94 පාවිච්චි කරන එකක් මයිද්දි. හරි. ඒතර මේ වගේ එකක් ගන්න අමාරුයි. ඉතින් දිග පාඨාංකේ පොඩි කෑල්ලක් ගන්න බෑනේ. හරි මේ වගේ එකක් ගන්න පුළුවන් වර්නියර් කැලිපරෙන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි ඊගාව එක්කෙනා හරි 72.1. එහෙනම් එයා 721. කෙලින්ම එහෙනම් කාට ගන්න පුළුවන්ද? හරි මීටර කෝදුව කීප වාරයක් පාවිච්චි කරලා ගන්න පුළුවන්. හරි එහෙනම් ඊගාව එක්කෙනා 0.0.27. හරි එතකොට එයා ගත්තොත් 0.27. හරි ඒක නම් ඉතින් ගන්න පුළුවන් කාගෙන්ද? හරි මෙන්න මේගොල්ලන් ඒවා ගන්න පුළුවන්. මයික්‍රෝමීටර ආමාන වලින් ගන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක්නේ. එහෙනම් ඒකේ එන්නේ කවුද එහෙනම්? පිළිතුරංක දෙකේ එන්න ඕනේ නේ. පිළිතුරංක දෙකේ එන්න. රයිට් බලන්න එහෙනම් 390. හරි මේ කියන මොකද්ද එහෙනම්? හරි මිනුම් උපකරණයක ප්‍රධාන පරිමාණය m සහ වර්නියර් පරිමාණය v ලු. හරි. ඊට පස්සේ කියන උපකරණයේ කුඩා මිනුම කොච්චරක්ද කියලා අහනවා. එහෙනම් කුඩා මිනුම හොයන්නේ කොහොමද? අර වගේම තමයි ඉතින්. හරි කුඩා මිනුම හොයන්න පුළුවන්. හරි ප්‍රධාන පාඨාංකේ හරි අගය එහෙම නැත්නම් එක් කොටසක අගය හරි වර්නියර් කොටස් ගාණින් බෙදලා. ඒතර දැන් මේකේ ප්‍රධාන පරිමාණය දීලා තියෙන්නේ මිලිමීටර වලින් නම් මිලිමීටර එක තමයි අගය. ඒතර සම්පූර්ණ වර්නියර් කොටස් සම්පූර්ණ දීලා තියෙනවා කීයක්ද? 20ක් නේද? හරි එතකොට ඉන්නේ එක බෙදීම 20ක්. හරි කියන්නේ බිඳුවයි හරි බිඳුවයි 5ක් වගේ එන්නේ නේ. 0.05ක් වගේ තමයි එන්නේ. හරි බෙදලා බලන්න කැල්ලකින්. ඒ වගේ ගාණක් කියන නැත්තේ. රයිට් එහෙනම් එන්නේ පිළිතුරංක 1. රයිට් 390 ඉක්වෙනි එක්කෙනා. රයිට් බලමු. දැන් මේ කියන මෙන්න මෙහෙම එකක්. මයික්‍රෝමීටර ස්කූප් ප්‍රමාණයක හණු දෙක ස්පර්ශ කර ඇති විට හරි එහි කොටසක් පහත රූපයේ දැක්වා වෙනවා නම් එහි මූලාංක දෝෂය කුමක්ද කියලා අහනවා. හරි එහෙනම් මොකද්ද මේ මූලාංක දෝෂ කියන්නේ? හරි. ඒතර ගොඩාක් වෙලාවට සාමාන්‍යයෙන් හරි පාඨාංක අවස්ථා දෙකක් පාවිච්චි කරන්නේ වේ.
හරි ගොඩාක් වෙලාවට සාමාන්‍යයෙන් මේ දෝෂේ වෙන්න පුළුවන්. ඉතින් වර්නි කැලිපරයක් වුණා මයික්‍රොමීටර ආමානයක් වුණත් වෙන්න පුළුවන්. හරි කියන සරලවම කතාව දැන් උපාංගයේ හණු දෙක ස්පර්ශ කරලා තියෙන අවස්ථාවක හරි රේඛීය පාඨාංකයේ ශුන්‍යයයි වෘත පාඨාංකයේ ශුන්‍යයයි අනිවාර්යයෙන්ම එකිනෙකට සමපාත වෙන්න ඕනේ. කියන්නේ මේ බිඳුවට මේ බිඳුව හරියටම සමානව තියෙන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ නැති අවස්ථා තියෙනවා. හරි. ඒකේ එක්ක පළවෙනි අවස්ථාවේදී හරි බිඳුව මේ බිඳුවට සාපේක්ෂව කොහි ගිහිල්ලාද? උඩ ගිහිල්ලා තියෙන්න පුළුවන්. හරි. කියන්නේ දැන් මේක අපි ගොඩාක් වෙලාවට මතක තියාගන්න කරකවන්නේ දක්ෂිණාවර්තව. හරි. ඒතර හණු දෙක ස්පර්ශ කරලා තියෙද්දී තවදුරටත් කරකවන්න පුළුවන් වුණාම තමයි උට්ට යන්නේ. එහෙම නෙවෙන්න ඕනේ අත්‍තරම. හරි. ඊට පස්සේ තව අවස්ථාවක් තියෙනවා. හරි. ඒකෙදි වෙන්නේ පල්ලෙහා තියෙන්නේ. හරි. ඒකෙදි දක්ෂිනාවර්තව තමයි කරකවන්නේ. කැරකෙව්වට කරකවන්න බෑ. හණු අතර මොනවා හරි තියෙනවා. තද කරන්න බෑ. තද කරාමනේ මේකත් තව චුට්ටක් උට්ට ගිහලා සම්පාත වෙන්නේ. ආයෙන එහෙම සීන් එකක් තියෙනවා. ඒතර දැන් මේ වගේ අවස්ථාවක සහ මේ වගේ අවස්ථාවක වෙනස තමයි මේ අවස්ථාවේ නම් හරි හණු දෙක තද කරලා තවත් තද කරන්න පුළුවන්. තව ටිකක් එහාට යවන්න පුළුවන්. ඒ කියන්නේ හණු දෙක නියමිත ප්‍රමාණයට සාපේක්ෂව මොනවා වෙලාද තියෙන්නේ? අනිවාර්යයෙන්ම ගෙවිලා තියෙන්නේ. අඩුවෙන් තියෙන්නේ. හරි. එහෙනම් ඒ හින්දා අඩුවෙන් තියෙන හින්දා අපි ඒකට කියනවා ඍණ මූලාංක දෝෂ කියලා. හරි. ඊට පස්සේ දැන් මේ වගේ අවස්ථාවක නම් මොකද වෙන්නේ? දැන් මේ වගේ අවස්ථාවක නම් අනිවාර්යයෙන්ම වෙන්නේ සරලවම හණු අතර මොනවා හරි තියෙනවා. තද කරන්න බෑ අමාරුයි. යන්නේ නැහැ තව තද කරාට. එහෙනම් හරි ඒකේ අනිවාර්යෙන් පාඨාංකයක් ගත්තොත් පාඨාංකයේ මුලින් ඉඳන්ම තියෙනවා ඉතින්. අගයක් තියෙනවනේ. ඒ හින්දා කියනවා අපි ඒකට ධන මූලාංග දෝෂ කියලා. රයිට් එහෙනම් මේ දෙක හොයන විදි දෙකක්. හරි. ඒතර අපි හරි ඍණ මූලාංක දෝෂයක් කියන අඩුවෙන් තියෙන කෙනෙක්නේ. හරි. ඒතර එයා හොයන්නේ සම්පූර්ණ හරි වෘත කොටස් ගණනින් අඩු කරනවා සමපාත කොටස් ගන්න. හරි. සමපාත කොටස් ගන්න. හරි. ඒක වැඩි කරනවා මෙයාගේ කාගෙන්ද එන කුඩාම මිනිමේ. හරි. ඔහොම තමයි එන්නේ. හරි. ඒ ටික පේන්නේ නැද්ද? රයිට් බලන්නකෝ. දැන් හරිනේ. හරි කුඩාම මිනිමේ. ඊට පස්සේ ධන මූලාංක දෝෂයක් නම් හරි ධන මූලාංග දෝෂයක් නම් හරි එයාගේ නම් කෙලින්ම සමපාත කොටස් ගණන හරිද සමපාත කොටස් ගන්න එකෙන්ම වැඩි කරනවා හරි කුඩාම මිනිමේ හරි ඔන්න එතකොට ඒක හොයන්න පුළුවන් හරි ඉතින් වැදගත්ම දේ ඍණ මූලාංග දෝෂයක් කියන්නේ හරි පාඨාංකයේ අඩු වෙන එකක් නේ එහෙනම් ඍණ කෙනෙක් අනිවාර්යෙන් ශෝධනයක් කරන්න මොනව කරන්න ඕනද එකතු කරන්න ඕනේ ධන එකක් නම් පාඨාංකයෙන් අඩු කරන්න ඕනේ රයිට් එහෙනම් මේ කියන විදිහට මේකේ බිඳුව කොහෙද තියෙන්නේ උඩ තියෙන්නේ එහෙනම් උඩ තියෙනවා නම් කවුද එහෙනම් උඩ නම් ඍණ දෝෂයක් තියෙන්නේ එහෙනම් ඍණ දෝෂය හොයන්න පුළුවන් කොහොමද එහෙනම් හරි දැන් මයික්‍රොමීටර ආමානයක හරි සම්මත හරි කුඩා මිනුම 0.01යිනේ දීලා නැත්නම් ඒක ගන්න. ඒතර මේක සම්පූර්ණ හරි වට පරිමාණයේ පේන විදිහට 50ක් තියෙනවා. හරි. ඒතර සමපාතේන කොටස් ගන්න කීයයිද? 45 ඉඳන් ගණන් කරොත් හරි 45යි 46යි 47යි 48යි නේ. 48යි. ඒක වැඩි කරනවා 0.01කින්. හරි. අර ඒ කියන සරලවම මේකෙන් මේ ගියාම 2යි 2 වැඩි කිරීම 0.01යි කියන්නේ දෝෂේනවා 0.02ක්. අර එහෙනම් දෝෂය මොනව කරන එකක්ද? එකතු කරන්න ඕන දෝෂයක් එන්න ඕනේ. එහෙනම් 0.02ක් වෙන අතර අවසාන පරිමාණයට එකතු කළ යුතුයි කියන උත්තරේ එන්න ඕනේ. හරි තියෙනවා පිළිතුරාංග කීයද? 3නේ. හරි පිළිතුරාංග 3 තියෙනවා. හරි පිළිතුරාංග 3 එන්න. රයිට් බලන්න එහෙනම් 392. මයික්‍රොමීටර ආමානයක හණු දෙක ස්පර්ශ කරලා තියෙනකොට මේ වගේ එකක් තියෙනවලු ආපහු පාරක්. හරි. එයාගෙත් කොහෙද තියෙන්නේ? බිඳුව උඩ තියෙන්නේ. හරි එහෙනම් ආයි ඍණ මූලාංක දෝෂයක්ම තමයි තියෙන්නේ. හරි. එහෙනම් ඒකේ තර ගන්නම තමයි එන්න ඕනේ. හරි. මේ විදිහම තමයි හරි 50න් අඩු කරන්න ඕනේ කීයක්ද බලන්න. සම්පාත කොටස් ගන්න 45යි 46යි 47ක්.
හරි. ඒක වැඩි කරන්න ඕනේ 0.01කින්. හරි. ඒ කියන්නේ සරලවම සම්පාත කොටස් ගානෙන් අරක අඩු කරාම 3යි. 3 මෙන්න මේකෙන් වැඩි කරාම අන්න දෝෂ එනවා 0.03ක් මිලිමීටර්. හරි. රයිට්. එතකොට ඒකත් එකතු කරන්න ඕනේ එකක්. හරි. ඒතර ඒකෙත් තියෙන පිළිතුරාංක 3ම තමයිනේ. හරි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. රයිට් බලන්න එහෙනම් 393. හරි. එක්තරා මිනුමක හරි ප්‍රධාන පරිමාණය හරි කොටස් n ඍණ එක සංඛ්‍යාවක්. හරි වර්ණීය කොටස් n ගණනකට බෙදලා තියෙනවා නම් හරි මේ කුඩා මිනුම සඳහා sorry බෙදා ඇතිනම් උපකරණයේ කුඩා මිනුම වන්නේ හරි ප්‍රධාන පරිමාණයේ කොටස් කොච්චරක්ද කියලා අහන්න ඉතින්. හරි එහෙනම් සරලවම කතාව කිව්වොත් දැන් අපි ඕනම කොටසක කුඩා මිනුම හේවි කොහොමද? හරි ප්‍රධාන පරිමාණයේ එක් කොටසක අගය බෙදුවා වර්ණීය කොටස් ගණනින්. ඒතර මේකේ හරි ඉන් ගානකින් එකක් අඩු කරලා තියෙනවා නම් කොහොමද දැන් ප්‍රධාන පාඨාංකය අපි මිලිමීටර එකයිනේ ගන්නෙ. ඒතර මිලිමීටර එකයි නම් හරි. ඒතර මේ නිකන් හිතන්නකෝ නිකන් අපි හරි ඉන් ගණන 10ක් නම් 10න් එකක් අඩු කරාම 9යි. හරි. ඒතර 9 10කට බෙදලානේ තියෙන්නේ. හරි. එතකොට අපි ඒ වගේ එක හිව්වේ එක කීයෙන් බෙදලාද? 10න් බෙදලා. ආ එහෙනම් මේකේ එක කීයෙන්ද බෙදන්න තියෙන්නේ දැන් 10 කියලා කියන්නේ n වලින් බෙදන්න තියෙන්නේ. හරි. මේව ගත්තා නම් හරි. හරි නේද ඒක? හරි. ඒක යන තමයි එන්නේ. හරි. එක බෙදීමින් ගානක් එන්නේ. රයිට්. බලන්න එනම් 394. හරි. මේක මකන එහෙනම්. හරි 10යි කිනිහිරිය එකිනෙක ස්පර්ශ කරන අවස්ථාවේ මයික්‍රෝමීටර පරිමාණයේ ඒ රූපයෙන්ද ලෝහ ගෝලයක් හරි 1000 කිනිහිරිය අතර නිවැරදිව තබා ඇති විට පරිමාණයේ බී රූපයෙන්ද දැක්වේ නම් හරි ස්ක්‍රූපයේ අන්තරාලය හරි 0.5 කොටස් කියලා එන්න ඕනේ 0.5 කොටස් සමාන කොටස් 50කට බෙදලා තියෙනවා නම් මේකේ විස්කම්බේ නිවැරදි අගය කොච්චරක්ද කියලා අහනවා. රයිට් එහෙනම් දැන් දෝෂයක් තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. තියෙනවද නැද්ද? හරි. තියෙනවනේ. අරක පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. හරි. බිඳුව පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දෝෂයක් තියෙනවා. හරි. ඒතර පාඨාංකයත් අපිට හොයාගන්න පුළුවන්. හරි. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ print එකේ. හරි පාඨාංකයත් හොයන්න පුළුවන්. අපි බලමුකෝ. එහෙනම් අපි මේකේ පාඨාංකය හොයන්නේ කොහොමද? හරි ඉතල පාඨාංකය හොයාගමුකෝ. පාඨාංකය හොයන්න පුළුවන්. හරි. ප්‍රධාන පාඨාංකයේ අගයට එකතු කරනවා සමපාත හරි වෘත කොටස් ගණන වැඩි කිරීම කුඩා මිනුම. හරි කොහොමද එන්නේ? එහෙනම් මේකේ ප්‍රධාන පාඨාංකයේ අගය හරියටම ගන්න පුළුවන් කොච්චරයිද? අර මිලිමීටර් 3යි 3.5 ගන්න පුළුවන් පැහැදිලිවම පේන්න තියෙනවා. හරි. ඒතර ඒකට එකතු කරන්න ඕනේ සමපාත කොටස් ගන්නනේ. ඒතර සමපාත කොටස් ගන්න 30 ඉඳන් උට්ට ගණන් කරන්න. 30යි 31යි නේ තියෙන්නේ. හරි මට පේන එකම ඔයාලටත් පේන්නේ බලන්න. 31ක් වගේ තියෙන්නේ නේ. හරි 31ක් වගේ තියෙන්නේ. හරි එහෙනම් කුඩා මිනුම හොයන්න පුළුවන් සරලවම කීයෙන් බෙදලාද? හරි 0.5 ඒවා 50න් බෙදන්න තියෙන්නේ. එහෙනම් මේකට මේක බෙදුවාම එන්නේ 0.01ක්. හරි. ඒතර එතන එන්නේ 3.5 ධන 0.31. හරි. එතකොට මේකට මේක එකතු කරාම 3 දශම කීයක්ද? 8යි එකක් වගේ තමයි එන්නේ නේ. පාඨාංකයේ ওই ගාණක් එන්නේ. හැබැයි ප්‍රශ්නය දෝෂයක් තියෙනවා. එහෙනම් දෝෂේ ගණනය කරන්න වෙනවා. එහෙනම් දෝෂයේ තියෙන මොන දෝෂයක්ද? හරි. ධන දෝෂයක් තියෙන්නේ. පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ධන දෝෂය හොයන්න පුළුවන්. හරි. සමපාත කොටස් ගණන වැඩි කිරීම කුඩා මිනිමේ. එහෙනම් සම්පාත කොටස් ගණන ගත්තොත් හරි බිඳුව ඉඳන් ගත්තොත් 1යි 2යි 3යි ද 3ක් වගේ තියෙනනේ. ඔව් 3ක් වගේ තියෙන්නේ ඒක වැඩි කරනවා 0.01කින්. එහෙනම් 0.03ක්. හරි. එහෙනම් දෝෂේ ශෝධනය කරන්න මොකද කරන්නේ?
හරි ධන මූලාංක දෝෂයක් නම් පාඨාංකයෙන් දෝෂේ මොනව කරන්න ඕනද? අඩු කරන්න ඕනේ. එහෙනම් මේකෙන් මේක අඩු කරාම එනවා 3 දශම කීයද? 7යි 8ක්. නේ උත්තරය තියනවද? තියෙනවනේ. උත්තරයක් තියෙනවනේ. ඔන්න වගේ ගාණක් එන්න ඕනේ. රයිට්. එහෙනම් ඔන්න හරි පිළිතුරාංක කීය දෙන්නේ එහෙනම්? 3.78නේ. පිළිතුරාංක 3නේ. පිළිතුරාංක 3. රයිට් බලන්න එහෙනම් 395. හරි. හරි එහෙනම් අහනවා මානව ශිෂ්ටාචාරයේ තුල සිදු වූ හරි නව තාක්ෂණික සොයා ගැනීම මත යුග වෙන් කළ හැකිය. ඒ අනුව කාර්මික විප්ලවය යන යුගය තුර නිර්මාණය වූ නිෂ්පාදනයක් වන්නේ. හරි. කාර්මික විප්ලවයෙන්නේ තමයි ගොඩාක් වෙලාවට යන්ත්‍ර සූත්‍ර හා සම්බන්ධ දේවල් ගොඩක් පටන් ගත්තේ නේ. හරි. ඒතර ජෙලි බඳුන. හරි ජෙලි බඳුන තිබ්බනේ. හරි. ඊට පස්සේ සරල විදුලි ධාරාව හරි. උමාලෙන්ජිම හරි. හරි. රෝදය ඒ කාලෙද නෑ රෝදය ඊට කලින් හොයාගත්තේ. නේද? හරි දුම්රිය. ඒකත් හරිනේ. එහෙනම් මේ රෝදය තමයි එන්න ඕනේ. රෝදය හොයාගත්තේ නේද? මොන යුගයේද? හරි ගල් යුගයේ සංස්කෘතික අන්තිම හරියනේ. ඔව්. හරි. එහෙනම් එන්නේ පිළිතුරාංක 4. හරි බලන්න එහෙනම් 396. හරි. බලන්න. රයිට්. බලන්න එහෙනම් ඒක කියන්නේ මොකද්ද කියලා. හරි. නව තාක්ෂණික නිර්මාණ සඳහා භාවිතා වන හරි භාවිතානුව ලෝහායුධ කාලතුවක්කු හා රුවල් හරි නැව් පිහි වූ යුගය. හරි. ලෝකඩ යුගය කියන්නේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මොකද්ද? හරි. ගල් යුගයට පස්සේ හරි ආව යුගවල වල අණු කොටස් කීපයක් නේ. හරි. ඒතර ඒකෙදි ලෝහායුධ තිබ්බේ නැහැ. හරි. ඊට පස්සේ යකඩ යුගය. හරි කියන එකේදීත් රුවල් නැව් වගේ ඒවා තිබ්බේ නැහනේ. රයිට්. එහෙනම් ඊගාට මධ්‍ය කාලීන යුගය කියන එක නම් හරි. රයිට් ඊට පස්සේ යටත් විජිත යුගය කියන්නේ ඊට පස්සේ විච්චේවනේ නේද? හරි ලෝක යුද්ධය කියන ඒවා ඊට වඩා ලොකු දේවල් තිබ්බා. එහෙනම් මේකේ ගණ්ඩ වෙන්නේ පිළිතුරංක කීයද එහෙනම්? පිළිතුරංක 3. රයිට් බලන්න එහෙනම් ඊගාව එක්කෙනා. හරි 397. හරි ඉංජිනේරු තාක්ෂණ වේදේ සංවර්ධනයේට අභියෝගාත්මකව බලපෑ සාධකයක් නොවන්නේ. හරි තාක්ෂණ සංවර්ධනයට බලපාන සාධකයක් නොවන්නේ නේ. රයිට් අංක 1 හීනවන සම්පත් බලපානවද නැද්ද? බලපානවා. මොකද සම්පත් හිඟතාවේ හින්දාම තමයි ගොඩාක් වෙලාවට අපි ඔය නිෂ්පාදන වගේ ඒවා වැඩි දියුණු කරන්න උත්සාහ කරන්නේ. හරි 2 හරි නීති හා රෙගුලාසි. හරි යම් තරමට වෙන්න පුළුවන් ඉතින්. හරි ඊට පස්සේ වාණිජ්‍යකරණය. හරි ඒකත් වෙන්න පුළුවන් කොහොමත් බඩ භාණ්ඩ විකුණනකොට හරි අපිට කොහොමත් වැඩි දියුණු කර තමයි යන්න වෙන්නේ. හරි ඊට පස්සේ හරි පවත්නා ශිල්පීය ඥානය. හරි. ඒතර ඒකත් යම් බලපෑමක් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ යුද ගැටුම් කියන එක නම් අනිවාර්ය බලපානවා තාක්ෂණයේ සංවර්ධනයේට. රයිට් එහෙනම් අර දෙකෙන් අපිට ගන්න වෙන්නේ කවුද එහෙනම්? හරි සංවර්ධනයේට අභියෝගාත්මකව බලපාන ඒවා. හරි. පවත්නා ශිල්පීය ඥානය බලපානවද? හරි. ඒතර සංවර්ධනයේට බලපාන්නේ ඒක නෙමෙයි එතනින් එහාට තියෙන එකනේ. හරි. ඒතර අපිට ඒක ගන්න පුළුවන් ඒකට. පිළිතුරාංක 4. රයිට් බලන්න එනම් 398. හරි මිනිසා හා සමාජය කෙරෙහි හරි තාක්ෂණ වේදයේ බලපෑම සම්බන්ධ අසත්‍ය කරුණ වන්නේ. හරි මිනිසා සහ සමාජය කෙරෙහි තාක්ෂණයේ බලපෑම. අංක 1 තාක්ෂණ අනුව ප්‍රජා ව්‍යාප්ති වෙනස් වීම. ඒක නම් හරිනේ. දැන් උදාහරණයක් විදිහට හරි දැන් නම් ගොඩක් වෙලාවට මේක නෑ. හැබැයි ඉතින් අර ඉස්සර සාපේක්ෂව තාක්ෂණය දිනවනත් එක්කම හරි කොළඹ තදාසන්න ප්‍රදේශවලට තමයි සේරම ටික තිබ්බේ මතකද? හරි ඊට පස්සේ ඉතින් මිනිස්සු ගොඩාක් වෙලාවට එන්න උත්සාහ කරා කොහෙටද? ගමේ ඉඳන් නගරයට. හරි. ඒතර ඒක හරි. ඊට පස්සේ ප්‍රාක්තන හිමිකාරීත්වයේ ව්‍යුහ වෙනස් වීම. ඒකත් හරිනේ. තාක්ෂණයේ දිනුනේ කොච්චරක්ද Tamannත්පත් කරගෙන තියෙන්නේ Tamanගේ වපසරි වැඩි කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ සංස්කෘතිය. හරි සංස්කෘතියක් කියන එක නම් ගොඩාක් වෙලාවට මොකද්ද? හරි බලපෑමක් වෙන්නේ නැහැ. ඉතින් සංස්කෘතික දේවල් අපි වෙනස් කරන්න උත්සාහ කරන්නේ නේ. අතීතයේ තිබ්බ දේවල් අපි තාමත් ඉස්සරහට අරන් යනවනේ. ඒක ආතල් එකක් විදියට. හරි ඊට පස්සේ ආරක්ෂාව නම් හරි. ඊට පස්සේ සම්පස්සේ වීම වගේවත්
හරි. එහෙනම් එන්නේ පිළිතුරු අංක 3. හරි බලන්න එහෙනම් 399. රයිට්. හරි නවීකරණය වන නිෂ්පාදන තුළ දැකිය හැකි වැඩි දියුණු හරි වීම තක්සේරු කිරීම සඳහා විවිධ නිර්ණායක පදනම් කරගත හැකියලු. හරි එවැනි නිර්ණායක අඩංගු වර්ණය තෝරන්නලු. හරි. රයිට් එක පරිසර හිතකාමී බව හරි. හරි උසස් නිමාව හරි රාජ්‍ය ප්‍රතිපත්ති හරි නීති රීති හරි ඊට පස්සේ පාරිභෝගික සංඛ්‍යාව. හරි ඒවෙන් නම් බලපාන්නේ නැහැ නේ ඉතින් ඇත්තටම. හරි පාරිභෝගික සංඛ්‍යාව වගේ එකක් එන්නේ නැහැ. හරි ඊට පස්සේ ක්‍රය ශක්තිය හරි කියන මිලදී ගැනීමේ හැකියාව වගේ වෙන්නත් පුළුවන්. හරි පාරිභෝගික සංඛ්‍යාව ඉන්නේ නැහැ. ඒකට ඒ උත්තරේ වැරදි. හරි 3 නිවැරදි ක්‍රියාකාරීත්වය හරි උසස් නිමාව හරි සෞඛ්‍ය ආරක්ෂිත බව හරි පරිසර හිතකාමී බව හරි. ඒතර මේ පිළිතුරම හරි. රයිට් ඊට පස්සේ 4 පරිසර හිතකාමී බව හරි ඒකේ පාරිභෝගික සංඛ්‍යාව තියෙන එකත් වැරදි. එතකොට පහෙත් පාරිභෝගික සංඛ්‍යාව තියෙන එකත් වැරදි. රයිට් එහෙනම් ඉන්නේ පිළිතුරු අංක 3. රයිට් බලන්න එන අවසාන එක්කෙනා හරි 400. හරි එහෙනම් මේකේ මොකක්ද අහන්නේ? දේශීය කර්මාන්ත වර්ගීකරණයට යොදාගත් නිර්ණායකයක් නොවන්නේ. නිර්ණායක 4යිනේ තිබ්බේ මොනවද? අර නිෂ්පාදන ස්වරූපයයි හරි කර්මාන්ත ව්‍යුහ ප්‍රමාණය ඊට පස්සේ ස්ථාන ස්වභාවය හරි ඊට පස්සේ නිෂ්පාදනය කරන ආකාරය. හරි ඔහොමනේ තිබ්බේ අත්‍තරම. හරි 4යි තිබ්බේ එතකොට. හරි ඒතර වෙළඳ පොළ කියලා එකක් තිබ්බේ නැත. රයිට්. එහෙනම් ඔන්න අපේ සම්පූර්ණ MCQ 400 ඉවරයි. හරිනේ නේද? හරි එතකොට MCQ 400යි තව MCQ 500කුයි සමස්ත MCQ 900ක් එතකොට හරි සම්පූර්ණ ඩිස්කස් කරලා අවසන් කරන්න පුළුවන්. ඔයාලට මේ ටික හරියට පිළිවෙලට කරගත්තොත් හරි. ඉතින් අපි හරි මේ අදාළ කොටස් ටික සම්පූර්ණ මම අර ඉදත් කිව්වා වගේ හදලා තින්නේ පාඩම් 17ම ආවරණය වෙන්න. හරි. ඒතර අපිට අර අත්‍යවශ්‍යම පාඩම් වලට බර පන්තියෙන් MCQ සෙට් එකක් හදලා තියෙනවා. මේ ඉතිහාසයේ වගේ වෙන ඉතින් දන්නවනේ සාමාන්‍ය ඇත්තම වැඩක් නැති ඒවා. ඒ බෑ ඔය එකක් දෙකක් කතා කරන්න හේතුව ඒකයි. හරි. ඒතර ඔයාට මේකෙදි අත්‍යවශ්‍යම කරගන්න ඕන දේවල් පරාසයේ උපරිම මට්ටමට හරි MCQ පැක් දෙක තුර හරි සම්පූර්ණ කරලා දීලා තියෙන්නේ. රයිට්. ඉතින් අපි එනම් හරි මේ අදාළ 400 කොටස එනම් අපි මෙතනින් අවසන් කරනවා. හරි. ඉතින් අපි අලුත් වැඩක් එක්ක හරි ඉස්සරහදී හම්බෙමු. එන හැමෝටම සුබ දවසක්.